Hi guys, සාධනයක් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මම ඊයේ ගෙනාවා World Cup එකේ පළවෙනි දවසේ මොකද උනේ කියලා. ඔන්න අද ගෙනල්ලා තියෙනවා දෙවෙනි දවසේ මොකද උනේ කියලා. අද මැච් තුනක් තියෙනවා. ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය අතර තරගය පැවැත්වුණා. එංගලන්තය සහ නේපාලය අතර තරගය පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අපි බලන් ඉන්න තරගය පැවැත්වුණා. බලන් හිටපු තරගය පැවැත්වුණා. අපි එහෙනම් සාරාංශයක් විදිහට මේ තරග ටික ගැන කෙටියෙන් කතා කරගෙන යමු. අපිම වීඩියෝකට. අද දවසේ පළවෙනි තරගය ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්වුණා ශ්‍රී ලංකාව වේලාවෙන් පෙරවරු 11ට. චෙන්නයි වල තමයි මැච් එක පැවැත්වුණේ. ප්‍රථමයෙන් පන්දුව පහර දුන්න ඇෆ්ගනිස්තානය පන්දුවාර විශ්වාසනයේ කඩලු 6ක් දැවි ඔවුන් ලබා ගන්නවා ලකුණු 182ක්. එතන කැපිපෙන නිමක් ක්‍රීඩා කරනවා ගුල්බදීන් නබි. අනතුරුව ජයග්‍රාහී ලකුණු 183ක ඉලක්කය නවසීලන්තය පසු කර ගියා. නවසීලන්තය පළමු තරගයේ අද දවසේ පළමු තරගය ජයග්‍රහණය කරනවා කඩලු 5කින්. එතනදී ටිම් සයිෆර්ට් ලබා ගන්නවා ලකුණු 65ක් පන්දු 42ක් තුල. ඒ වගේම ඔහු තමයි පළමු තරගයේ දවසේ තරගේ වීරය බඩපත් වෙන්නේ. අද දවසේ ගොඩාක් සම්පූර්ණ ක්‍රිකට් ෆෑන්ස්ලා ක්‍රිකට් විචාරකයෝ කලවු මැච් එක තමයි පුදුමයට පත් කරු මැච් තමයි එංගලන්තය සහ නේපාල අතර තරගය. එංගලන්තයේ පළමු කඩලුට ඉක්මන නේපාලය දවා ගත්ත පස්සේ කොහමරි ජේකබ් බිතෙල් ලකුණු අරසත කරලා වාර්තා ලකුණු 55ක් මට මතක විදිහට 55ක්. එතකොට විල් ජැක්ස් තරගය අවසන් කරා සුපිරි විදිහට 6 පහරවල් 3ක් සමගින්. ඊට පස්සේ එංගලන්තයේ පන්දුවක් 20 අවසානයේ කඩලු 7ක් දෙවි ලකුණු 184ක ලොකු ටෝටල් එකක් මේ නේපාල කණ්ඩායමට ලබා දුන්නා. මේ ඉලක්කය හඹාගෙන නේපාල කණ්ඩායම සම්පූර්ණ ක්‍රිකට් ෆෑන්ස්ලා ක්‍රිකට් ලෝකෙම කලබල ලකුණු 180ක් කඩලු 6ක් දෙවි ලබාගෙනමින් ලොකු තරගයක් දුන්න එංගලන්තයට. එක් අවස්ථාවක එංගලන්තයේ ක්‍රීඩකයන්ව බය කරා කියලා කියන්න පුළුවන්. ඉතින් අවසානයේ සෑම් කරන් අවසාන පන්දුවාරය වල එංගලන්තය ජයග්‍රහණය කරා. තරගයේ වීරය බඩපත් වුණේ විල් ජැක්ස්. ඔහු පන්දු 18ක් තුල නොදවි ලකුණු 39ක් ලබා ගන්නවා සහ එක් කඩුල්ලක් ඔහු වාර්තා කරා. හරි මම කලින් වීඩියෝස් එක වෙනම ගත්තේ. දැන් මම ආයෙ ශ්‍රී ලංකා මැච් එක බලලා දැන් වෙලාව 10:55යි. දැන් ටික කලින් තමයි මැච් එක ඉවරුනේ. දෙපැත්තට දුවල් මැච් එකක් බයින් බලන් හිටියා ලංකාව දිනයිද කියලා. ලංකාව දින්න වෙල්ඩන් බොයිස් කතා කරමු. උලින් පන්දුර පහර දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී ලකුණු 163ක් ලබා ගත්තා. විශේෂ කාරණා සිදු වුණා මැද ඕවර්ස් වල. මම හිතන්නේ ඕවර් 9.3ක් කොහෙද ලංකාව එක බවුන්ඩරි එකක්වත් ගැහුවේ නැහැ. ඒක පොඩ්ඩක් අඩ සමාජ මාධ්‍ය කතා කරනවා. පස්සේ අන්තිම ඕවර්ස් 4 තුර ලකුණු 59ක් විතර ලංකාව ලබා ගත්තා. ඒ අනුව ලකුණු 163ක් ලබා ගන්නවා කඩලු 6ක් දෙවි. කුසල් මෙන්ඩිස් නොදෙවි ලකුණු 56ක් ලබා ගත්තා පන්දු 43ක් තුලදී. කැපිපෙන ඉනිමක් ක්‍රීඩා කර කමින්දු මෙන්ඩිස් ඔහු ලකුණු 44ක් ලබා ගත්තා පන්දු 19ක් තුල. එතකොට පිළිතුරු ඉනිම විදිහට ක්‍රීඩා කරන්න යනවා අයර්ලන්ත කණ්ඩායම. ඔවුන් සියල්ලන් දෙවි රැස් කරන්නේ ලකුණු 143ක්. මෙතනදී හැරි ටෙක්ට ලකුණු 40ක් ලබා ගත්තා. ඔහු ඉතාමත් අපි දැක්ක රනින් බිට්වින් ටික මාරම ලස්සනට ඔවුන් ලකුණු මේ විකට අතර දිව්වා. නමුත් උන්ගේ අන්තිම කඩලු කිහිපේ ඉතා ඉක්මනින් දෙවි ගිය හින්දා ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කරා. ඉතින් මෙතනදී වනිදු හසරංග කඩලු 3ක් ලබා ගත්තා. මහේෂ් තීක්ෂණ කඩලු 3ක් ලබා ගත්තා. වනිදු හසරංග ආබාධකින් තමයි ක්‍රීඩා කරේ. අපිට සමහරට අපි ප්‍රාර්ථනා කරමු ඉක්මන් සුවය ලැබෙන්නේ කියලා. සහ ඊළඟ තරගය ඔහු ක්‍රීඩා කරනවා නම් අපිට මාරම එක වාසියක් වෙයි. අපිට ඔහුට ඊළඟ තරගයේ ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්නේ කියලා එක හිතින් ප්‍රාර්ථනා කරමු. තරගයේ වීරය දැන් තමයි ආවේ කමිදු මෙන්ඩිස් නම් වල තරගයේ වීරය. ඉතින් මේ විදිහට තමයි අද මැච් එක ඉවරුනේ. එතකොට හෙට සහ අනිද්දා වල තරග ගැන කතා කරොත් හෙට සහ අනිද්දා දිනවල තියෙනවා ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර තරගයක් තියෙනවා. ඊට පස්සේ අය ගත්තාම ඕමාන සහ සිම්බාබ්වේ අතර තරග තියෙනවා. කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයක් තියෙනවා හෙට දවසේ තරග තුන විදිහට. සහ අනිද්දා දවසේ නැමීබියාව සහ නෙදර්ලන්තය, නවසීලන්තය සහ UAE කණ්ඩායම, එතකොට USA කණ්ඩායම සහ පාකිස්තානය අතර තරග තුනක් තියෙනවා හෙට සහ අනිද්දා දිනවල තරග 6. ඒකට මම බලාපොරොත්තු වෙනවා මේ තරග 6 ගැන අනිද්දා දවසේ. කියන්නේ අපි කියන්නේ වෙලා 10 වෙනිදා
සාරංශයක් විදිහට මේ තරඟ 6ම විස්තර ටික ඔයගොල්ලන්ට අරන් යන්න. ඉතින් අපි අනිත් දර හම්බෙමු. එතකන් ජයග්‍රහණ දින දෙකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. බයි බයි.